ඉතින් ගයිස් අද අපි යන්නේ ඔහියේ ඊට පස්සේ යනවා හෝටන් පේස්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක දිගට වෙන්න යන ගමන් හම්බුණා සුපිරි ප්ලේස් එකක්. ඉතින් මේ කොහෙද? මරුම් ප්ලේස් එකක්. ඉතින් මේ තියෙන බොරලන්ද ටවුන් එකට දාන්න කලින් තියෙන පාරක්. ඒ කියන්නේ ඒකෙත් කඳුත් එක්ක මාර්ම වයිබ් එකක් ගන්න. උඩ දකිද්දී කියන්නේ මාරම වයිබ් එකක් ගන්න. ඉතින් මේ තියෙන මට බොරලන්ද ටවුන් එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අපි බොරලන්ද ටවුන් එකෙන් ඔහිය රූට් පාරේ යන ගමන් තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ ඔහියේ ඝන කැලෑවේ ලස්සන පාරෙන් නෙවෙයි තාම යන්නේ. ඔහිය රූට් පාරෙන් තමයි යන්නේ. ඉතින් අපි යද්දී වටේ මීදුම පිරීලා අර ඉස්සරහ කඳුත් එක්ක ඒකත් මාරම වයිබ් එකක් ගන්න. ඉතින් තා චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා කෝච්චි පාර පැනපු ගමන්ම අපිට ඔහිය පාරට යන්න පුළුවන්. ඉතින් ගයිස් මේ තියෙන්නේ ලංකාවේ ලස්සනම පාර. මේක තමයි ඔහිය පාර. අපි යද්දී නම් වැස්ස නැහැ. ඒ වුණත් ගස් වලින් යටන මීදුමත් එක්ක පාර ලෙස්සනවා. ඒ වුණාට මාරම අඳුරු ගතියක් මාරම ලස්සනක් තියෙන්නේ. හෙලෝ ගයිස් එහෙනම් අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ ඔහියට. දැන් මං ඉන්නේ ඔහියේ. තනියම නෙවෙයි අර උඩ ඉන්නවා මගේ යාළුවෝ ටික ඉන්නවා. යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් මාරම ලස්සනයි. දැන් අපි ඉන්නේ ඔහියේ. වා ඉතින් යාළුවෝටියත් එක්ක නගිනවා මේ අර බූදමංගලා බලන්න. ඔය ඉතින් මං කියව බූදමංගලා ඔක බූදමංගලා නෙවෙයි. උතන මොකක්වත් ට්‍රැවල් සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අතරලා දාපු ගෙයක්. කැඩිට මිදලා තියෙන අතුල අකුරු හැම ලියලා තියෙනවා. ඉතින් එතන මාර ලස්සන මෙතන මං දැකලා තියෙනවා ඕන තරම් කට්ටිය ෂූට් කරනවා. කියන්නේ මේක ෆොටෝ ලොකේෂන් එක මාරම ලස්සනයි. ඉතින් අපිත් මේ ලොකේෂන් එකේ පොඩ්ඩක් ෆොටෝ ටිකක් ගහලා වීඩියෝ ටිකක් එහෙම දාගත්තා. ඉතින් කැමති නම් මම ඉස්සරහෙන් දාන්නම් වීඩියෝ ටික ෆොටෝ ටිකයි. ඉතින් ඔයගොල්ලෝ ඒ ටිකත් බලන්නකෝ එහෙනම්. ඉතින් ගයිස් ඔයගොල්ලෝ ෆොටෝ ටික බලන්න නැතිනේ. ෆොටෝ ටික බලලා වීඩියෝ ටික එහෙම බලන්න නැතිනේ. ඉතින් දැන් අපි මේ යන්නේ ඔහිය පාර ඉස්සරහට. අපි දැන් යන්නේ හදන්නේ හෝටන් පේස් පිවිසුම දක්වා. හෝටන් පේස් පිවිසුමට ගිහිල්ලා අපි එතනින් මං හිතන්නේ ටිකට් එකක් ගන්න ඕනේ. බයික් එකටයි ඒ ටිකට ඇතුළට දාන්න ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ටිකට් එක ගන්න තමයි අපි යන්නේ. ඔය ඉතින් ඉස්සරහ එක පදිනවා. මම ආදල්ලගේ පිටිපස්සට වෙලා මේ කැමරාව අල්ලන් ඉන්නවා. ඔය විසල ඉස්සරහ පදින්නේ. වෙඩ ඔන්න ඉතින් ඔහිය පාස් කරලා අපි ආව හෝටන් පේස් පිවිසුම දක්වා. ඉතින් දැන් අපිට ඉස්සරහින් ටිකට් එකක් ගන්න තියෙනවා. ටිකට් එකක් අරගෙන අපි යමු හෝටන් පේස් බලන්න. නිලු තාම තියෙනවා ඒ කියන්නේ. ඕ මේ දවස්වල මල් පිපින කාලේ. වීඩියෝ එකක් දාගන්න කම්මියා. ඉතින් අපි හෝටන් පේස් කවුන්ටරේ ළඟට ආවට පස්සේ අපේ බයික් දෙකටයි අපේ 4 දෙනාටයි ටිකට් එකක් ගන්න ඕනේ. අපි ටිකට් එකට ගියා රුපියල් 1180ක්. ඒක ඇතුලේ කවුන්ටර් එකකට දෙන්න තමයි තියෙන්නේ. ගයිස් මෙන්න මේ හරිය නේද ඔය කොටිය හම්බ වෙනවා කියන්නේ. අපිට කොටිය නම් හම්බුන්නේ නැහැ ඔය හරියද්දි. වෙලාවට හම්බුන්නා නම් හම්බෝ නේ. පැනලා ගෑවෝ නේ. හෙලෝ යාළුවනේ. ඉතින් මම දැන් ඉන්නේ හෝටන් ප්ලේස් වල.
හරි ගයිස් මෙතනින් එහාට තියෙන හොටන් පේස් කෞතුකාගාරය බලන්න. ඉතින් අපි ඒකේ වීඩියෝ එකක් මම ඉස්සරහින් දාන්නම්. ඒ ටිකත් ඔයගොල්ලෝ බලන්න එහෙනම්. मुस्लिम वद्దండి ඉතින් අපි කෞතුකාගාරේ බලලා ආවට පස්සේ පල්ලෙහාට යන්න තියෙනවා. එතන පල්ලෙහා කවුන්ටර් එකක් තියෙනවා. ඒ කවුන්ටරේට අපි එළියෙන් ගත්ත ටිකට් එක දෙන්න ඕනේ. ටිකට් එක දුන්නාට පස්සේ කවුන්ටරේ යනන් කිව්වේ කිලෝමීටර් 10ක් තියෙනවා කිව්වා. මේ මුළු ඔක්කොම ලෝකාන්තයේ ඉඳන් බේකසැල්ල ඒ ඔක්කොම ටික බලන් කිලෝමීටර් 10ක් යන්න තියෙනවා කිව්වා. ඉතින් අපි කිලෝමීටර් 10ක් ඇවිදලා බලන්න ලස්සන දේනුත් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ මගේ වටේම තියෙන්නේ අවුරුදු 12කට සැරයක් පිපෙන නෙළුම් මල්. ඉතින් ඒ ටික නම් මාර ලස්සන එකම පාටින් තියෙන මාර ලස්සන. බලන් පොද බින්දුව වගේත් වැටෙනවා. මේ මගේ මේ වීඩියෝ එක. තුනයි කාලට මෙහෙම නම්. ආයෙත් එද්දි අම්බෝ. මේ යන්නේ. අට්ට මිදුමන්නේ තියෙන්නේ. අන්තිමට යද්දි මාරම් මිදුමක් ඇවිල්ලා ඉන්නේ. පිළි ආගන්න නේ. අරුන් දෙන්න යනවා. ඉරාවට උන් දෙන්නම පේන්නේ යාර. මගේ වීඩියෝ දාන්න. අට්ට උල්ලේ. මාරම් මිදුමක් තියෙන්නේ. ඔන්න ඉතින් කිලෝමීටර් ගාණක් ඇවිදලා වර්ල්ඩ් එන්ඩ් එක ළඟට නම් ආවා. වර්ල්ඩ් එන්ඩ් එකේ ලොකු බෝඩ් එක ගහන්න බෑ ෆොටෝ එක. රාතන ගහන්න බෑ හැම එකම ඉඳගෙන. අපිට ෆොටෝ එකක්වත් ගන්න තියෙන්නේ. ඉතින් guys
මෙතනින් පල්ලෙහාට යන්න මොනවා වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ නේ. බලන්නකො පට්ට මිදුමක් තියෙන්නේ පල්ලෙහා නම් පේන්නේ නැහැ. මොකද අපි මෙතන මේ 4 කාලේ විතර මොකද අපිට කිලෝමීටර් 10ක් විතර එන කාලයක් ගියා. දැන් අපිට මෙතනින් යන්න කිව්වා මේ අපිට වෙන ෆොටෝ එකක්වත් ගහගන්න එපා කිව්වා මේ යන්න කිව්වා ඉක්මනට 5න් පස්සේ එතනින් පිට වෙන්න දෙන්නේ නැහැ නේ. ඒක නිසා මේ අපි දැන් යන්න තමයි හදන්නේ. අපි ඉස්සරහදී මොන වගේ මිදුම සෙට් වෙයිද කියලා අපිවත් දන්නේ. පුතේ දෙන්න කගේ අපි ඉන්නේ අර මගේ පීතුම් වෙඩි කැච්චා ඔන්න ඉතින් පුංචි ලෝකාන්තයටත් ආවා. යාළුවෙක් සෙට් උනේ. මේ රූම් කී එක කාගාවද? අපි හෝටන් බේස් බලලා ඔන්න එහෙනම් අපි නැවතලා ඉන්න තැනට යන්නයි හදන්නේ දැන්. බේස්වලින් දැන් ගෙදර තමයි යන්නේ. ෂේප් එකේ යම ෂේප් එකේ